කණ්ණාඩියකින් දවසකට කී වතාවක් මූණ බලන්න පුළුවන් වෙනවද? කණ්ණාඩියෙන් මූණ බලන්නවත් වෙන්නේ නැද්ද? ඉඳ හිට හරි එහෙම මූණ බලන වෙලාවට හිතුණත් හිතට මම අව පැහැ ගැන්විලා මම කළු වෙලා මගේ ඇස් ඇට කළු වෙලා මූණ ටිකක් මහන්සි පාට වෙලා මේ වගේ දේවල් ඩබල් චින් ඇවිල්ලා මේ වගේ දේවල් හිතෙන්න පුළුවන් නේ. ඉතින් එහෙම හිතුනොත් අපි මොකද කරන්න ඕනේ? ඒකට හොඳ ෆේෂියල් එකක් කරගන්න එක හොඳ බියුටිෂියන් කෙනෙක් ළඟට යන එක අපි කාලාන්තරයක් තිස්සේ කරනවා. එතකොට හොඳ ෆේෂියල් එකක් හොඳ බියුටිෂියන් කෙනෙක් කොහොමද කවුද රෙකමන්ඩ් කරන්නේ? ඒ වෙනුවෙන් තමයි සඳරු සලන් එකට ආවේ. සලන් සඳරු එක හොඳයි කියලා හුඟක් අය කියනවා. ඒ රෙකමෙන්ඩේෂන් එක හරියටම හරියද කියලා බලන්නයි අද සලන් සඳරු එකට ආවේ. බලමු මොකද වෙන්නේ කියලා. ඇත්තටම අපි ගැන අන්තිමට හිතුවේ කාටද? ගැහණියක් තමන්ගේ වටේ ඉන්න මුළු ලෝකෙම ගැන හිතනවා. සැමියා, දරුමල්ලන්, පෙම්වතා, අම්මා තාත්තා මේ හැමෝම ගැන. ඒත් අපිට අපි ගැන හිතන්න තියෙන වෙලාව කොච්චර අඩුද? නිදියන වෙලාවක්, ඇහැරෙන වෙලාවක්, කෑම කන වෙලාවක්. ඇත්තටම ජීවිතය ඇතුළේ හොයන්න අමාරුයි. ඉතින් අපේ මූණ බොහෝ දේවල් වලට මූණ දීලම කොච්චර මහන්සියෙන්ද? මොහොතකට එහෙම හිතන්න පුළුවන් නම් ඔබට ආදරය කරන්න පටන් ගන්නවා. අපි ලස්සනට ඉන්න ඕනේ. මැරෙන කල්ම. ලස්සන ගැන හිතන්න වයස් භේදයක් තියනවද? නැහැ. ඉතින් ඒ නිසා අඩුම තරමේ මාසෙකට දවසක්වත් ඔබට ඉඩ දෙන්න. අපිට ඉඩ දෙමු. එතකොට hina වෙලා සැහැල්ලුවෙන් නිදහසේ අපිට අපි වෙලා ඉන්න අවකාශයක් අපි මහදා ගන්නවා. ඉතින් මාත් මේ ඇවිත් ඉන්න එහෙම ගමනක්. ලස්සන කියලා කියන්නේ නිකන් වචනයකට නෙවෙයි, කෙනෙකුගේ ආත්ම විශ්වාසයට. ජීවිතේ ඊළඟ දවස්වලට මුහුණ දෙන්න පුළුවන් උපරිම ශක්තිය ලස්සන අපිට කියා දෙනවා. කස්ටමර් තමයි මගේ ජීවිතය. ඉතින් මගේ සැලොන් එකෙන් වැඩක් කරගන්න ඕනම කස්ටමර් කෙනෙකුට මම උපරිම විශ්වාසයෙන් කියනවා මගේ සැලොන් එකෙන් මම උපරිම සහයෝගයක් හා ඔහුන්ට උපරිම දායකත්වයක් මගේ සැලොන් එකෙන් මම ලබා දෙනවා. ඒ මුදලට සරිලන විදිහට අපි අනිවාර්යයෙන්ම ඔහුන්ට අපේ දායකත්වය ලබා දෙන්න ඕනේ. ඉතින් මම කියනවා මගේ සැලොන් එකේ සැලොන් සඳරුව මහරගම තියෙන්නේ. මම මගේ උපරිම දායකත්වයේ කස්ටමර් වෙනුවෙන් ලබා දෙනවා. ඉතින් මං කැමති ඔයාලා හැමෝගෙම ලස්සන දකින්න. ඔයාලා හැමෝම ලස්සනට ඉන්නවා දකින්න. ඒ නිසා මම ඔයාලට ආරාධනා කරනවා මගේ සැලොන් එකේ සැලොන් සඳරුව මහරගම තියෙන්නේ. අවිස්සාවලේ ශාඛාවක් මගේ තියෙනවා. ඇවිත් ඔයාලගේ අවශ්‍යතාව ඉෂ්ට කරගන්න කියලා. මූණ ලස්සන වුණාම මුළු ආත්මයම ලස්සන වෙනවා. Thank you සලන් සඳරු.